සිංහ කොඩිය දැකලා තියෙනවනේ. දැකලා තියෙනවනේ හැම කෙනෙක්ම. ඔයාලා දැකලා තියෙනවනේ. ඔව්. එතකොට කවුරු හරි කෙනෙක් අහනවා ඇත්තටම මේ සිංහ කොඩිය දැක්කනම් මේ සිංහයා පාද තුනෙන් හිටගෙන ඉන්න එකේ නිරූපණය වෙන්නේ මොකද්ද කියලා. මොකද්ද සිංහ කොඩිය සිංහයා පාද තුනෙන් හිටගෙන නිරූපණය වෙන්නේ? තව කවුරු හරි කෙනෙක් අහනවා සිංහයාගේ කටේ දත් කීයක් පේන්න තියෙනවද කියලා. තව කෙනෙක් අහනවා අපි ආයෙ අහනවා සිංහයාගේ වලිගේ කෙඳි මෙහෙම කීයක් තියෙනවද? මම යෝජනා කරනවා මෙතන ඉන්න මේ කිසිම කෙනෙක් ඇත්තටම සිංහ කොඩිය දැකලා නැහැ කියලා. ඔය ඇත්තෝ අර බණ කියන තැන් වල වාඩි වෙලා හිටියේ වගේ ඔය ඇත්තෝ සිංහ කොඩිය ඔය ඇත්තට මුණ ගැහිලා තියෙනවා. සිංහ කොඩියේ සිංහයා පාද තුනෙන් හිටගෙන ඉන්නවා මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මත ලෝකයේ සියල්ල පවතින්නේ. කටේ දත් තුනක් පේන්න තියෙනවා. සිත කය වචනය කියන තිදොරේ සංවරකම. වලිගයේ කෙඳි 8ක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. බෙල්ල කේසරදවල් 20ක් තියෙනවා. දස පාරමිතා සහ දස කුසල ක්‍රියාවන්. අල්ලගෙන ඉන්න කඩුවේ මිටේ වලලු 4ක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් සියල්ල හට අරගෙන තියෙනවා. ඇස් දෙකෙන් කියවෙනවා ඉදිරි දැක්ම. නාසයෙන් කියවෙනවා ප්‍රඥාව. කටින් කියනවා කතාවට තියෙන එඩිතර භාවය. අර පරණ කියමනක් තියෙනවා මොකද්ද? සකස් කඩ නොකී කට උගේ කට. ඒක දැන් ඔයාලමනේ කියාගත්තේ. මම නෙවෙයි දැන් මම කිව්වේ සකස් කඩ නොකී කට උගේ කට කියලා. මම නතර කරාට පස්සේ ඒක ඔය ඇත්තම කියාගත්තා. එතකොට එහෙම කියමනක් තියෙනවා. දැන් සකස් කඩිය කියවලා තියෙනවද? නෑනේ. අපතතාගත සංසීසා දේශ සම්භාර විශේෂ සක්සාකරණීය සර්ව පාපමල ප්‍රක්ෂාලානාක්ෂාත්ම මොක්ෂ නිරපේක්ෂ අනසකස්කලේ සිංහයාගේ කසින් කොඩියේ ඉන්න සිංහයා මොන පාටද? කහ පාටයි. සිංහ කොඩියේ ඉන්න සිංහයා කහ පාට වෙන්න හේතුව දන්නවද? ඇත්තම සිංහයා දුඹුරු පාටයි, කොඩියේ ඉන්න සිංහයා කහ පාටයි. සිංහ කොඩියේ ඉන්න සිංහයා කහ පාට වෙන්න හේතුව තමයි 1815 මාර්තු මාසේ 2 වෙනිදා තමයි අපේ ජාතිය අපි ඉංග්‍රීසින්ට බාර දුන්නේ. ඒ බාර දෙන වේලාවෙත් අපේ ජාතික කොඩිය තිබුණේ සුදු පාටට. මහනුවර මගුල් මඩුවේදී තමයි අපේ රට අපි ඉංග්‍රීසින්ට බාර දුන්නේ. ඒ බාර දෙන වේලාවේ එතන දලදා මාලිගාවේ තේවාව බාරව වැඩ කටයුතු කරේ වාඩිය පොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ. ගිවිසුම අත්සන් කරන්න විනාඩි 5ක් තිබියදී එක සුද්දෙක් ඇවිල්ලා සුද්දගේ කතිර කොඩිය උස්සලා අපේ සුදු පාට සිංහ කොඩිය පාත් කරා. ඒ පාත් කරාට පස්සේදී වාරියපොළ සුමංගල හාමුදුරුවෝ එතනට ගිහිල්ලා කිව්වා මේ ගිවිසුම අත්සන් කරන තව විනාඩි 5ක් තියෙනවා. මේ විනාඩි 5වත් මං උඹලට යටත් වෙන්නේ නැහැ කියලා සුද්දගේ කතිර කොඩිය බිම දාලා පාගලා ඒක උඩ හිටගෙන අපේ සුදු පාට සිංහ කොඩිය ඉස්සුවා. 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා අපිට නිදහස හම්බ වුණා. ඒ හම්බ වුණාට පස්සේදී වාරියපොළ සුමංගල හාමුදුරන්ගේ සිවුරේ පාට සිංහයාට දැම්මා. ඒකෙන් නිරූපණය කරන්නේ අරහත් ධජය, අසිපතෙන් නිරූපණය කරන්නේ ස්වාධීනත්වයේ සහ පෞරුෂත්වයේ කියන දෙක. ඉතින් ඒ කාරණාවත් මතක් කරලා ධර්මානුශාසනාවට තිබුණු කාලය අවසන් වුණා. මොකද ගොඩ